හරි ගයිස් කොහොමද ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙනවා. අද ඇත්තටම මේ වීඩියෝ එකේදී මම කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ ChatGPT Plus එකයි Canva Pro කියන version එකත් මේ free use කරන්න කොහොමද කියලා. අපි දාගලා තියෙනවා ඕනතරම් දැන් වෙද්දී ඒ ටෙක්නොලොජිස් තියෙනවා අපිට ගොඩක් ඒ වගේ තියෙන ප්‍රශ්න තමයි ගොඩක් ඒවා තියෙන ප්‍රීමියම් version අපිට සල්ලි දීලා ගන්න වෙනවානේ. හැබැයි මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ කොහොමද ChatGPT Plus එකයි Canva Pro එකයි කොහොමද අපි free use කරන්න chance එක හදාගන්නේ කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාලට දැන් මේක ගියාට පස්සේ ඔයාලට පේනවා මම සර්ච් කරලා තියෙනවා XM කියන මේ සයිට් එක. ඔයාලා මේක මේ Chrome එකේ කරගන්නවා නම් ගොඩක් හොඳයි. Chrome එකේ ගිහලා XM කියලා ගහලා මෙන්න මේ එන පළවෙනි first URL එක ක්ලික් කරන්න. මේකෙන් ඔයාලාව කෙලින්ම රිඩිරෙක්ට් වෙනවා XM සයිට් එකට. හරි මේ තියෙන සයිට් එක මේක මම හිතන්නේ ඉන්දියන් සයිට් එකක් වෙන්න ඕන. මේකේ ඔයාලට ගිහිල්ලා මෙන්න මෙතන name එක දැන් email දාන්න මේ නම ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ඇත්තටම මම මගේ නම දාන්නෙත් නැහැ. ඊමේල් එකත් ඔයාලට පුළුවන් කැමති විදිහකට ඒ කියන්නේ ඊමේල් එක අර Gmail කියලා තිබ්බනම් ඇති. ඊට පස්සේ WhatsApp නම්බරෙත් මෙතන ඉලක්කම් 10ක් තියෙන්න එකක් හරි කැමති එකක් දාන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එකත් ඔයාලට පුළුවන් කැමති එක දාගන්න. හරි මේක මේ මොකද මම මෙහෙම කියන්නේ හිතනවා මම මේක ටෙස්ට් කරලා බැලුවා. ඒ කියන්නේ ඊමේල් එකටවත් අපේ WhatsApp එකටවත් වෙරිෆිකේෂන් එකක් දෙන්නේ නැහැ. ඒක නිසා I think real details දානට අපිට පුළුවන් ඒ කියන්නේ real fake details වගේ දාලා register වෙන්න. මේකෙදී එතනින් ගිහිල්ලා register වෙන්න තියෙන ඊට පස්සේ register button එක click කරමු මේ විදිහට. එතකොට එනවා මේ email එක already registered කියලා. එහෙම එකක් අපි notice කරමු. හරි ඕකේ අපි දැන් බලමු. මම පාස්වර්ඩ් එක ටයිප් කරමු. හරි දැක්කා. කෙලින්ම රිඩිරෙක්ට් වෙනවා මෙන්න මේකේ මොකද පාස්වර්ඩ් එක සේව් කරගන්න මොනවද නැහැ. මේක මේ පේනවනේ ChatGPT Plus එකයි Canva Pro එක දෙකම ඇක්ටිවේට් කරගන්න පුළුවන් chance එකක් එනවා. එතකොට දැන් මම මේකේදී ඔයාලට Canva Pro එක කොහොමද කරගන්නේ කියලා කියන්න. ලොකු දෙයක් නැහැ. මෙතනින් පළවෙනි link එකට ගියා. එතනින් link එකට කෙලින්ම රිඩිරෙක්ට් වෙනවා canva.com එකට. ඊට පස්සේ canva.com එක login යන්න. login ගිහලා continue with email දෙන්න. දුන්නාට පස්සේ මෙතන සරල step එකක් තියෙන මේක copy කරා මෙතෙන්ට දුන්නා. එතනින් ගියා ඊට පස්සේ මෙතන තව එකක් තියෙනවා ඒක copy කරගන්න password එකත් copy කරගත්තා. මෙතන password එක දුන්නා. එතනින් login දුන්නා. හරි මෙතනදී save කරගන්න ඕනේ. password එකේ we can't citizen try to connect run off VPN. මේකේ case එක තියෙන මගේ VPN එක මොන වෙලාවදී on කරලා තියෙනවා. VPN එක disconnect කරන්න. හරි දැන් අපි බලමු. හරි මම හිතනවා මේ අපිට Canva Pro version එක ගන්න කියලා. Canva Pro version එක තමයි කියන්නේ. මොකද Canva Pro එකට ගිහිල්ලා ඔයාලා දැක්කොත් අපි බලමු Canva Pro එක මොකද අපිට හම්බෙන්නේ කියලා. මේක ඔයාලට ගිහිල්ලා අපි බලමු Instagram post එක. හරි premium templates නෙමෙයි බලමු premium template use කරන්න chance එකක් දෙනවා. හරි template DNA අපිට මේක දැන් මේක download කරලා අපිට කරන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන් Canva Pro version එක සර්ච් කරලා. එතනින් අපිට option පෙන්නනවා template link එක. අපිට ඇත්තම කිව්වොත් ඉතින් මෙතනින් ගිහිල්ලා downloads වලට ගියත් ඔයාලට බලන්න පුළුවන් limit file size එක අයින් කරන්න පුළුවන් compress file කරන්න පුළුවන් කොහොමද තියෙනවා. Canva Pro version එකකින් සරල simply download කරන්න පුළුවන් විදිහකට. ඔක තමයි පළවෙනි විදිහට අපි කොහොමද Canva එක ගන්න කියලා. ඊට පස්සේ මම දෙවෙනි step එකේදී සම්පූර්ණ මේ ChatGPT එක ගන්න කියලා දෙන්නේ නැහැ. මොකද time එක ලොකු time එකක් යන නිසා. ඔයාලට ඒක කරගන්න පුළුවන් මෙන්න මෙතනින්ම ගිහිල්ලා මෙතන තියෙනවානේ ChatGPT එක කියන්නේ මේ ChatGPT Plus එක ගන්න. මේකේ තරවගේම තමයි ChatGPT එකට redirect වෙනකොට මෙතනින් login button එක through යන්න තියෙන්නේ.
ලොගින් බන්න එක through ගියාට පස්සේ වට මෙතන ChatGPT වල දාලා දීලා තියෙනවා මේ වගේ ඊමේල් පාස්වර්ඩ් එක. මෙන්න මෙතනින් ලොගින් බටන් එක ක්ලික් කරලා ඔයාලට මෙතන ඔතෙන්ටිකේෂන් එක ඔයාලා ඊමේල් එක through දෙන්න. එතකොට ඊමේල් එක through දුන්නාට පස්සේ මේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක කොපි කරලා අර වගේම ඔයාලට මේ ChatGPT workspace එකට යන්න පුළුවන්. ඒ කියන්නේ plus workspace එකට මේක මෙයාලා කියලා තියෙනවා මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මෙන්න මේ තියෙන after login in select and worksam.com workspace to enable premium. ඒ කියන්නේ ඔයාලා ලොග් වුණාට පස්සේ මෙන්න මේ workspace එකට මේ select කරගන්න කියනවා. ඒක තමයි enable ලා තියෙන මේ ChatGPT plus premium features ටික. ඊට පස්සේ මේක public account එක කියලා කියනවා. If you didn't premium ChatGPT account with zero disruptions, one premium plans are available. ඒක යාලගේ ස්ටල් විතර ගන්න ඕනේ කියලා කියන්නේ. අපිට එහෙම කරන්න ඕනේ නැහැ. මේක හැබැයි තව එකක් කියන invite කරන්න එපා කියනවා. එහෙමත් account එක බෑන් නැහැ කියනවා. If the credentials or link don't work, check out. මේක මොකද මෙයාලා මේ කියන්නේ මේ site එක මම හිතන්නේ ගානේ ගොඩක් වෙලාවට අප්ඩේට් වෙනවා. එතකොට මේකේ සමහර වෙලාවට ඒ වෙලාවේ credentials වැඩ කරේ නැත්නම් ඔයාලට සාමාන්‍ය අද මේක try කරලා නම් සාමාන්‍ය උදේ try කරොත් අවශ්‍ය වෙලා එහෙම නැත්නම් හෙට උදේ වගේ try කරන්න. එතකොට මේ credentials වල සමහර අවුලක් තිබ්බොත් එහෙම වෙන්න එක වලක්වගෙන ඔයාලට මේ හදාගන්න පුළුවන්. දැන් ChatGPT එක අපිට කැන්නා කියන එහෙම අවුලක් ආවේ නැහැ. ඒ විදිහට තමයි මේකත් ගන්න තියෙන්නේ. ඉතින් ඕක තමයි අද මේ වීඩියෝ එකේදී ඔයාලට ඇත්තම කිව්වොත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක පට්ටම සිම්පල් මෙතඩ් එකක්. මේකෙදී ඔයාලට කිසිම කොස්ට් එකක් යන්නේ නැතුව ඔයාලට යූස් කරන්න පුළුවන් වෙනවා ChatGPT Plus එක වගේම Canva Pro එක. ඉතින් මේකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක ගැන කියන්න ඕනේ නැහැ නේ. මේ දවස්වල අපිට Canva Pro එකත් එක්ක ChatGPT Plus හම්බෙනවා කියලා කියන ලොකු වැඩක් කරගන්න. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. අදට අපි ගිහිල්ලා එන්න. ජය වේවා.